දන්නවද ඔගේ මහලු කාදරවන්තයා මටත් ලව් කරා. අයියා මට ඔයා ගැන කියලා තියෙනවා. කොහොමද මූත් එක්ක ඉන්නේ? මූ කෙල්ලෙක් කියන දෙයක් අහන එකෙක්ද? ඒ බලහන්කම මේ කියන කතා. උඹත් අය කොල්ලෝ කියන ඒවා අහනවද? කොල්ලෙක්ට අරුමු කියලා කතා කරන්න එපා. කොල්ලෙක්ට ගෞරවයත්ව කතා කරන්න. ඔය තාත්තට කතා කරන්නේ නැත්නම් කොහොමද? මෙයාට ඕවා කියලා වැඩක් නැහැ. අපි දෙන්නගේ එෆෙයාර් එක නතරලා දැන් ගොඩක් කල්නේ. දැන්වත් මට පාඩු ඉන්න දෙන්නකෝ. කොල්ලත් එක්ක බොන්න යන්නයි, රැට මියුසිකල් ගාන යන්නයි. අනික දවල්ට ෆෝන් එකක් ගත්තා ෆෝන් එක උසනවද කියන්නකෝ යා. නෑනේ. මෙහෙම කොල්ල නම් මට කොහොමත් එපා. අක්කේ කොල්ලෙක් කියන්නේ කොල්ලෙක්ට. කොල්ලෙක් කොහොමද සමාජයේ නොදෙන ජීවත් වෙන්නේ? සමාජයට බහැලා මිනිස්සු ආශ්‍රය කරලා සමාජයෙන් එළියට එන එක තමයි කොලුකම කියන්නේ. ඔයත් එක්ක ඉද්දි පැය 24ක් මං කෝල් එකේ ඉන්න ඕනේ. ඔෆිස් එකේ හරි පොඩ්ඩක් කෙල්ලේ මාත් එක්ක කතා කරලා මුළු පැය 24ක් මගේ ඔළුව කනවා. මට එපා ලටි ඔයත් එක්ක ඉඳි නම් ඈ. ඒකට කියන්නේ පරිස්සම් කරනවා කියලා. පරිස්සම් කරනවා නෙමෙයි. ඒකට කියන්නේ ඔළුව කනවා කියලා. ඒක තමයි ලොකුම ගොංකම. ආදරය කරද්දි පරිස්සම් වෙන කෙනා කොහොමත් පරිස්සම් වෙනවා. එහෙම පරිස්සම් ගන්න මෝනික් එක් නෙමෙයිනේ මම. මහන්සි වෙලා ගේමක් ගහන කොල්ලෙක් කොහොමත් මහන්සි වෙන්න ඕනේ. ගේ ඇතුළට වෙලා මෝනික් එක් වගේ දලා හරියන්නේ නැහනේ. එයා හොඳ තැනකට යනකම් මං අල්ලන් ඉන්නම්. ඔයා පැත්තකට වෙලා ඉන්න. පිරිමියෙක්ට ගෑණියෙක් ඕනේ ඔළුව කන්න නෙමෙයි. මහන්සි වුණාම නිවෙන්න.